අයිබෝවන් ඔබට සුබ උදෑසනක්. අද දවසේ අපි පත්තර විස්තරය ආරම්භ කරන්න තෝරාගන්නේ රටේ විවිධ ආපදා, කාලගුණයේ වෙනස් වීම සහ බදු බර පැටවීම එවැනි කාරණා ගණනාවක් තියෙද්දී ආණ්ඩුවේ පවතින ව්‍යාකූල තත්ත්වයක් ගැන. ඒ සම්බන්ධයෙන් නන් නොවේ. ඒ කුමක් සම්බන්ධයෙන්ද? කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අතර ගැටණිය. දැන් මේසා දේවල් ගැන අවධානය යොමු කරන්න තියෙද්දී ආණ්ඩුවේ කැබිනට් ඇමතුරු සහ රාජ්‍ය ඇමතුරු හැප්පිල්ලක් තමයි අවධානයට පාත්‍ර වෙන්නේ. අපි එතනින් අද පත්තරේ විස්තරය ආරම්භ කරමු. පත්තර දෙකක් ඒ සඳහා අපට ප්‍රධාන ශීර්ෂ පාඨ සපයා දෙනවා. දිවයින ඉරිදා සංග්‍රහය මේ. රාජ්‍ය ඇමති පිරිසක් ඉල්ලාස් වෙති. ප්‍රශ්නාර්ථයක් සමගින් ලියන්නේ පියසේන දිසානායක. නියමිත විෂය පතයන් මෙතෙක් බෙදා වෙන් නොකිරීම නිසා ඊට විරෝධය පළ කරමින් රාජ්‍ය ඇමතුරු පිරිසක් සිය දූරවලින් ඉල්ලාස් වීමට තීරණය කළා තිබෙනවා. පසුගිය කාලයේ පැවති ඇමති මණ්ඩල රැස්වීම් 6කදී ජනාධිපති සහ අගමැති මේ පිළිබඳ සාකච්ඡා කර කැබිනට් ඇමතුරුන්ට අයත් විෂය පතයන්ගෙන් කොටසක් රාජ්‍ය ඇමතුරුන්ටද ලබා දෙන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන්නද මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවට ඔවුන් චෝදනා කරනවා කියලායි කියන්නේ. මේ තත්ත්වය රාජ්‍ය ඇමති පිරිසක් ඉල්ලාස් වෙන්න හදනවා Tamanට විෂය පතය හරියට වෙන් කරලා දෙන්නේ නැහැ, වැඩ පවරන්නේ නැහැ කියලා. ඕකම දේශීය පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවටත් අද දවසේ පත් කරලා තියෙනවා. රාජ්‍ය ඇමති පිරිසක් වලියකට සූදානම් දේශපාලන වාර්තාකරු ලියන්නේ. තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිදු අමාත්‍යාංශ විෂයක් වූ නිල වගකීමක් නොපවරන්නේ නම් Taman සිය දූරවලින් ඉල්ලාස් වන බව රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් රජයට දැනුම් දී ඇතැයි දේශීය පත්තරයට වාර්තා වෙනවා. තත්ත්වය එතකොට මේක කියනවා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තියෙන්නේ එක් රාජ්‍ය අමාත්‍යවරයෙකු Tamanට විෂයක් නොපරන්නේ නම් තනුතුරින් ඉවත්වන බව Tamanට පැවසු බවයි. එම නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසියම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. රාජ්‍ය ඇමති පිරිසක් වලියකට සූදානම්. දැන් ලොකුම ප්‍රශ්න බවට පත් වෙන්නේ කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු විෂය පතයන් බෙදා ගැනීමද? ප්‍රශ්නාර්ථය ඉතිරි කරමු. ඊළඟට ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ මෙහෙම කතන්දරයක් ලියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ඇමති කූඩු කිරීම ජනපති පැමිණි පසු ලියන්නේ දයාසිලී ලියනගේ. විදේශ සංචාරයේ යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු දේශපාලඥයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට රජයේ ප්‍රබල දේශපාලඥයෙකු පොලිස් අපරාධ මූල්‍ය කොට්ටාශයට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ඇමති කූඩු කිරීම ජනපති පැමිණි පසු කියලායි වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරතුර මේ මැති ඇමතුරු ගැනම තමයි අද ආරම්භයේ ප්‍රවෘත්තීන් ටික ඔබට කියන්න හදන්නේ. ඒ අතරතුර හිටපු ඇමති කෙනෙක් Tamanගේ හෝටලයක් අවන්හලක් කුලියට දීලා මාසෙකට ගන්න කුලිය මුදල ඔබ දන්නවද? කුලිය පමණක් මේ ගන්න. හිටපු ඇමතිගේ අවන්හලේ මාසික කුලිය ලක්ෂ 7මාරයි. ලියන්නේ දයාසිලී ලියනගේ. ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කළ හිටපු ඇමතිවරයෙකු සහ සුපිරි මට්ටමේ හිටපු ඇමතිවරයෙකු සතු සුපිරි මට්ටමේ අවන්හලකින් මාසිකව ලක්ෂ 7මාර බැගින් වූ කුලියක් ලැබෙන බව වාර්තා වෙනවා. සෙල්ලම් කුලියක්ද ලැබෙන්න බලන්න හිටපු ඇමතිගේ අවන්හලේ මාසික කුලිය ලක්ෂ 7මාරයි කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. ලබන ආදායම් මේ ඒ වෙන වෙන කතන්දර වලට අමතරව එක අවන්හලකින් මාසයකට ගන්න ගාන දාලා තියෙන්නේ. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 3 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ අංජුල මහීක වාර්තා කරන්නේ. යාපාලනයේ සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මූලික ප්‍රතිපත්ති අභිබවා යමින් ඇතැම් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ තීරණයට එරෙහිවීමත් හේතු කරගෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් ලබන සතියේ පක්ෂයේ ඉහළම පෙළේ කමිටු ආමුවට කැඳවනු ලැබති වෙනවා. ඔබට දැන් හිතා ගන්න පුළුවන් නම් තුනෙන් එකක් හෝ දෙකක් අඩුම තරමින් හිතා ගන්න පුළුවන්කම ලැබෙයි. යාපාලනයේ සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මූලික ප්‍රතිපත්ති අභිමවා යමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ තීරණයට එරෙහිවීම ඒ වගේ හේතු කාරණා උඩ තමයි මේ අයට විනය පරීක්ෂණ පැවැත්වෙනවා කියලා කියන්නේ. අද මව්බිම් පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය ළඟ දැන් ඉන්නේ. දැන් ඉරිදා පත්තරවල දේශපාලන තීරයක් තියෙනවනේ අතුල් පිටුවල ලියනවා. අනේ අතුල් පිටුවල එන දේශපාලන තීරයට අදාළ කතා දෙකක් ප්‍රධාන ශිෂ්‍ය පාඨය කරලා තියෙනවා. ඒ දෙකට මැදිව එක වචනයක් දාලා තියෙනවා.
මම ඒ වචනෙන් ප්‍රධාන ශීර්ෂ පාඨය ගන්නම්. කවුද? එමයි පත්තරේ වාර්තා කරන්නේ මෙහෙමයි ලියන්නේ ජනාධිපතිට අස්වීමේ ලියුම දීපු ඇමති කවුද? කැලණි ගඟේ මාළු ටැංකියක් හදපු බලවතා කවුද? දේශපාලන තීරුව 10 සහ 11 පිටුවල. අර කවුද එතකොට දීලා තියෙන්නේ? ඒ අතරතුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තවත් වැඩක් ලැබෙන්නයි හදන්නේ. අද කාටුන් එකකුත් තිබුණා ජනතාවට ආපදා විපත් බදු. එතකොට මැති ඇමතිවරුන්ට වරදාන වරප්‍රසාද සහන මේහන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තවත් වාහන බෝනස් එකක් දිලංක ගුණතිලක ලියන්නේ. තීරු බදු සහන සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රයට අමතරව තවත් වාහනයක් කල්බදු ක්‍රම යටතේ ලබා දීමටත් මන්ත්‍රී ධූර කාලය අවසන් වන විට එම වාහනයේ ශ්‍රේය වටිනාකම පමණක් ගෙවා අයිතිය හිමි කර ගැනීමටත් හැකිවන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් වරප්‍රසාදයක් ලබා දීමට රාජ්‍ය සූදානම් වෙනවා කියලයි ඔන්න ලියලා තියෙන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය කෙනෙක් මිලදී ගත්තොත් වාහනයක් නහුතට මිල ගණන් ඉහළ ගියා කියලා ඊයේ ලංකාදීපේ වාර්තා කරලා තිබුණා. එකකින් දෙකකින්ද ලක්ෂ හිතා ගන්න බැරි ගානකින් තමයි ඉහළ ගියේ. එතකොට වාහන සීන ඈතින් ඈතට සමහරුන්ට ආත්ම ගණනකට ඈත් කරලා තියෙන වෙලාවක වාහනයක් ගැනීම මෙතන කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තවත් වාහන බෝනස් එකක් කියලා. ඔන්න තත්ත්වය. ඊළඟට දේශයේ ලියනවා රාජ්‍ය සේවකයන්ට වාහන වාසනා ව්‍යාපාරික වාර්තාකරු ලියන්නේ. රාජ්‍ය සේවකයන්ට සිය සේවා කාලය තුල තීරුබදු සහන යටතේ වාහන බලපත්‍ර දෙකක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීන්දුවක් අරගෙන තියෙනවා. පසුගිය මාස ගණනාවක් තිස්සේ වාර ගණන් සාකච්ඡා කොට මෙවර අමාත්‍ය මණ්ඩලය සිය අවසන් තීරණයට එළඹ තිබෙනවා. එතකොට මේ අනුමත වෙච්ච යෝජනාව අනුව රාජ්‍ය සේවකයන් වසර 6 සම්පූර්ණ කරනකොට එකකුත් වසර 12 සම්පූර්ණ කරාම දෙවෙනි බලපත්‍රයත් හිමි වෙනවා කියලා කියන කාරණයක් තමයි වාර්තා කරලා තියෙන්නේ. එතකොට වාහන වාසනා සමහරුන්ට. ඒ අතරේ පහුගිය දවසේ කතා වුණු දෙයක් අර අධ්‍යක්ෂ තනතුරු රජ්‍ය ආයතනවල ගන්න මැලිකමක් දක්වනවා කියලා නිලධාරීන් කතාවක් කියන්නේ. ඒ කතාවේ දිගුවක්ද මේ දේශීය වාර්තා කරන්නේ. මුදල් අමාත්‍යාංශ ලොක්කෝ සංස්ථා මණ්ඩල අත්හරිති. මොකද්ද මේ කතාව කියලා අපිට වැඩිදුර පොඩ්ඩක් බලන්න වෙනවා. මේට හේතු වී ඇත්තේ පසුගිය රජය යටතේ සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස නිල බලයෙන් කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලයම අත්අඩංගුවට ගැනීමේ අවදානමක් උද්ගත වීම නිසා බව කියවේ. අත්අඩංගුවට ගැනීමේ අවදානම උද්ගත වීම නිසා විවිධ කාරණා හමුවේ දැන් කියන්නේ මුදල් අමාත්‍යාංශ ලොක්කෝ සංස්ථා මණ්ඩල අත්හරිත කියලයි. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට පොඩ්ඩක් යන්න. මොනවටද දැන් මේ අය සූදානම් වෙන්නේ? ඩිලාන් පෙරේරා අමාත්‍යරයා පසුගිය මාධ්‍ය හමුවකදී වෙඩිමුරයක් එළියට දාපු ආකාරයක් දක්නට ලැබුණා. දෙකයි ඉන්නේ ඊළඟට යනවා ඊට පස්සේ අපි එකක් පටන් ගන්නවා. ඒ වගේනේ වෙඩිමුරේ දැම්මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු විශේෂ හමුවක. දේශීය පත්තරේ වාර්තා කළා තියෙන එහෙමයි වර්තමාන රජයේ ඇමතිකම් හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු 20කට ආසන්න පිරිසක් පසුගිය අඟහරුවාදා සවස අමාත්‍ය ජෝන් සිරිරත්න මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැනගන්නට තිබෙනවා. ඒදී වර්තමාන රජයේ ගමන් මඟ පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත් දීර්ඝ වශයෙන් කතා බහට ලක් වුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ඒ තත්ත්වයේ එහෙම වෙද්දී ඒකට අදාළවමද බලන්න සත්තඬ පත්තරේ මෙහෙම වාර්තාවක් අරගෙන එනවා. ප්‍රතිපත්තිමය එකගතාවයකට මහින්ද පිලෙන් මෛත්‍රී පිලට යෝජනාවක්. ඒ කතන්දරේ වාර්තා කරලා තියෙන්නේ කවුද? සටහන අරගෙන එන්නේ සුභාෂ් ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ලෙස රට හමුවේ තැබිය යුතු යෝජනා මාලාවක් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දීලා තියෙනවා කියලා පත්තරේ වාර්තා කරන ආකාරය තමයි දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොන හරි තත්ත්වයන් වාර්තා වෙනවා. ඒ අතරතුර අපි දැන් ඔබත් එක්ක යන්න සූදානම් ඉරිදා ලංකාදීපයට. මන්ත්‍රීන් ගානකගෙන් කෝටි එකමාරක පොල්ලක් දයසීලී ලියනගේ ලියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකට සපයා ඇති ඖෂධ වෙනුවෙන් ඔසුසලට රුපියල් 1,75 ලක්ෂයක මුදලක් මේ දක්වා ගෙවා නැතයි පත්තරේ වාර්තා කරන ආකාරය අපිට දකින්නට පුළුවන්.
මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන් වෛද්‍යවරුන් චැනල් කිරීමේදී ලබා දෙන ඖෂධ වර්ග පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ඔසුසලට මෙම මුදල් ගෙවීමට සිදුව තිබෙනවා. මන්ත්‍රීන් ගානකගෙන් කෝටි 1.5ක පොල්ලක් මැති ඇමතුරුන්ගේ කතා කීයක් නම් මේ වන විට ආදයට පමණක් පත්තරේ විස්තරයෙන් ඔබට කිව්වද? ඒ අතරතුරේදී ජනතාවට බලපාන ප්‍රශ්න ගැන ඒකාබද්ධයෙන් පත්‍රිකාවක් සටහන දෑස්සේ ලියනගේ. මේ රජයේ ගනු ලබන ක්‍රියාමාර්ග නිසා රටේ ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳ පත්‍රිකා රට පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. පත්‍රිකා බෙදන්න දැන් ඒකාබද්ධ විපක්ෂය ලෑස්ති වෙලා ඉන්නේ. අපි යමු මේ වෙනස් වුණු කාලගුණයේ පැත්තට මොහොතකට. මොනවද කොහොමද ඇති වුණු ක්‍රියාකාරකම් කියලා බලන්න. අනවසර ඉදිකිරීම පහත් බිම් ගොඩ කිරීම නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිගෙන් පොලිස්පතිට නියෝග සටහන දෑසීලී ලියනගේ. අනවසර ඉදිකිරීම හා පහත් බිම් ගොඩ කිරීම පිළිබඳව වහාම රටේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයා ඇතුළු රජයේ නිලධාරීන්ට තරයේ උපදෙස් ලබා දී තිබෙනවා. අවදානම කල්තියා දැනගත්තාද ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතකොට වැස්ස මේ විදිහට ඇද වැටෙනවා කියලා කිව්වට මේ තරම් අනතුරුදායක තත්යකට මුහුණ පානවා කියලා ඒ පිළිබඳව අනාවැකි පළ කරන්න පුළුවන්කම ලැබුණත් ඒ ප්‍රශ්නාර්ථයේ තියෙද්දි මෙන්න ජපානයේ අනාවැකි කියන්න යන්ත්‍ර දෙකක් දෙන්න හදනවා. මේ දෙකෙන්වත් අනාවැකි හරියට කියන්න පුළුවන් නම් කොච්චර වටීවිද? කාලගුණ අනාවැකි යන්ත්‍ර දෙකක් ජපානයෙන් තෑගි ඩයනා උද්‍යාංගනී ලියන්නේ. කාලගුණ අනාවැකි වඩා නිවැරදිව ප්‍රකාශ කළ හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ජපානයෙන් මෙරටට ලැබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුරු ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළා තියෙනවා. ඒ අතර තමයි එවැනි රේඩාර් පද්ධතියක් පෞගිය කාලේ ලැබුණා. එකට මොකද උනේ කොහෙද ස්ථාපිත කළේ කියලා සජිත් ප්‍රේමදාස අමාත්‍යරයා පෞගිය දවසක විමසීමට ලක් කළේ. ඒ අතරේ සත්හඬ ප්‍රධාන ශීර්ෂ පාඨය අපි මේ ආපදාව ඇති වුණු තැන සිටන් පත්තරේ විස්තරයෙන් වරින් වර ඇහුවා මීරිය බැද්දේ නායාමෙන් අපි පාඩම් ඉගෙන ගත්තද ජනතාවට මේ තරම් දුරට මේ ව්‍යසනයක් වෙනවා කියලා අනාවැකියක් කියන්න පුළුවන් වුණාද අනතුරු ඇඟවීමක් කරන්න පුළුවන් වුණාද කියලා බලන්න මේ දේවල් මතක් කරලා සත්හඬ ආද ප්‍රධාන ශීර්ෂය හෙන ගහන අපරාධයක් ඇමතිවරුනි වග කියන්න. එමයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. මෙරට ආපදා කළමනාකරණ සඳහා දේශීයව හා විදේශීයව ලැබුණු රුපියල් බිලියන ගණනක් වන මුදල් සහ භාණ්ඩ එම ආයතන සමග සම්බන්ධ දේශපාලන බලධාරීන් සහ නිලධාරීන් ඉතා දූෂිත ලෙස පරිහරණය කර ඇති බවත් එම මධ්‍යස්ථානයේ නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවර ඇති වූ ගම් වතුර සහ නායෑම් වලින් සිදු වූ විනාශය නිසකවම වළක්වා ගත හැකිව තිබූ බවත් එම ආයතනයේම නිලධාරීන් පෙන්වා දෙනවලු. ඒතකොට ශීර්ෂ පාඨ කීපයක් පත්තරේ වාර්තා කරලා තිනු ඔන්න බලන්න පහලින් මම කියවන්නම්. ආපදාව වළක්වන්න තිබුණා. පාදුක්ක චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ වයර් කෑලි විතරයි චන්ද්‍රිකා තාක්ෂණයට වෙන් කළ මුදලින් පාලම් බෝක්කු හදලා කෝටි ගණන් සල්ලි නිලධාරීන් පිල්ලි ගහලා අවතන් කඳවුරු 100කට ලැබුණු උපකරණ අතුරුදන් කියලා පත්තරේ වාර්තා කරලා තියෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙන ආකාරය තමයි ඔබට තියෙන්නේ. බලන්න ප්‍රධාන ශීර්ෂ පාඨයේ ලියා තබා තිබෙන ආකාරය. එතකොට මේ තත්ත්වේ වාර්තා කරලා තියෙනවා සත්හඬ ප්‍රධාන ශීර්ෂයෙන්. අපි තවදුරටත් ඒ ගැන කතා කරමු. ඊට කලින් මේ ව්‍යසනය හමුවේ අන්ත අසන්න භාවයට පත් වුණු අය පිළිබඳ විවිධ වාර්තා නැගෙන් දැන් පටන් ගන්නවා. ඒ අතරතුර තමයි අපි දැක්කේ කොළඹ අම්ම කෙනෙක් ඊටාම පුංචි අලුත උපන් දරුවෙකුත් තියාගෙන තවත් දරුවෝ 3 දෙනෙක් සමග ගහක් යට හිටපු හැටි. මෙන්න අනුවේදනීය කතාව. ගංග වතුර දාලා ඊට පස්සේ තමයි ළමයා මේ ටික කපලා මේ ආවිල්ලා ගනුණු ඉතියේ මේ පාරේ දවස් 15 වගේ මේ ඉන්නේ. පොත් නෑ මොකුත් නෑ රෙදිමුට මොකුත් නොකම පාර නොකම මේක අතුරු දාලා. සේදවත්ත කළුපාල මසල කුලී නිවසක සිටි සිත්ති ෆාතිමා නම් මෙම කාන්තාව ජීවත් වූ නිවස ගංවතුරට හසුවන්නේ ඇය තම සිව්වන දරු ප්‍රසූතියට රෝහල්ගතව සිටියේදී. රෝහලේ සිට පැමිණෙන ඇයට දැකගත හැකි වන්නේ තමන් ජීවත් වූ කුලී නිවස ගංවතුරට බිලි වී ඇති ආකාරයයි. එය අනුව ගංවතුරේ නවතැන් වූ අවුරුදු 9, 7 සහ අවුරුදු 1මාරක් වූ අනෙක් දරු තිදෙනාද සමගින් ඇය සෙවණක් සොයා පැමිණෙනවා. ඇඳිවත පමණක් සන්තක ඔවුන්ගේ නවාතැන වන්නේ කොළඹ 7 කුරුඳුවත්ත ප්‍රදේශයේ රාජකීය විදුහල අසල පිහිටි මෙම සුවිසල් මාර්ගසයි. මාමග යන්නන් ලබා දෙන කුමන හෝ ආධාරයකින් බඩකට පුරවා ගන්නා මේ නොදරුවන් විටින් විට ඇදහැරෙන වර්ෂාවට මුවා වෙමින් තම මවතුරුලේ උණුසුම සොයන අයුරු අප කැමරා කාචේ මෙලෙස සටහන් වුණා.
ඔවුන්ට රැකවරණය සැලසූ පියාද ශල්්‍ය කර්මයක් හේතුවෙන් මේ වන විට සිටින්නේ රෝහල්ගතවයි. මාට නාට වැඩ කරනවා හොස්පිටල් එනකොට එයා ඔපරේෂන් කරලා කුරිරු ගංවතුර තම පවුලට ගෙන ආ මහ විපත නොදත් මේ දරුවන් තම සුන්දර ළමා ලෝකය අදත් විඳින්නේ මහපාරේ සිටයි. හෙට දිනයේ මේ ජීවිතවල ඉරණම විසඳෙන්නේ කෙසේද? දැන් දේශපාලඥයන්ට ජනතාවගේ දුක හඳුනා ගන්නම බැරිද? තමන්ගේ ප්‍රදේශයේ ජනතාව අසරණු නම කෝ දේශපාලඥයෝ ඔවුන් මොනවද කළේ? ඒ පිළිබඳ විසංවාදයක් බතුව තිබෙන අවස්ථාවක් මේ. අවතන් කඳවුරු 100කට ලැබුණු උපකරණ අතුරුදන් කියලා ශීර්ෂ පාඨ එනවා. ඒ අතරේ ඔබ දැක්කා ඒ අම්මා අසරණ වෙලා ඉන්න හැටි. ඒ අතරතුර ඉරුදින ලියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. ගංවතුර සහන සේවකයන්ට සෝලංගාරච්චි තර්ජනය කරයි. පත්තරේ වාර්තාවක තියෙන්නේ කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් නිවාස පිරිසුදු කිරීමට 26 වෙනිදා ඒ පැමිණි ස්වේච්ඡා තරුණ පිරිසකට සහ නාවික හමුදා ස්වේච්ඡා පිරිසකට තමන්ගේ අවසරයකින් තොරව ඒ පැමිණි තමන්ගේ දේශපාලනයට තර්ජනයක් වෙමින් පිරිසුදු කළ හැක්කේ කෙසේදයි විමසමින් ප්‍රසන්න සෝලංගාරච්චි තර්ජනය කර තිබෙනවා. අදාළ ස්වේච්ඡා පිරිස කොළොන්නාව ගල්වාන පන්සල දෙපස ප්‍රදේශයේ මෙලෙස පිරිසුදු කර ඇති අතර එහිදී ප්‍රාදේශීය සභාවෙන් බැකෝ යන්ත්‍ර දෙකක් ඉල්ලා සිටීමෙන් පසුව එහි සිට තරුණ ක්‍රියාකාරිනියකට දුරකථනයෙන් අමතා සෝලංගාරච්චි මෙසේ ප්‍රකාශ කරන තිබෙන බවයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. සෝලංගාරච්චි සහ ඔහුගේ බිරිඳ නැවත දුරකථනයෙන් අමතමින් තම ප්‍රදේශවාසීන්ගෙන් තමන්ට දෝෂාරෝපණය එල්ල වෙනවා. ඒ නිසා වෙනත් ප්‍රදේශයක මෙම පවිත්‍රතා කටයුතු කරන ලෙසත් තමන්ගේ දේශපාලනයට මේක තර්ජනයක් බවත් දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. කොළොන්නාව පැත්තෙන් නැගුණු හඬ ඔබට පහුගිය දවස්වල අමතක නැතුව ඇති. හිතක් පපුවක් දේශපාලඥයින්ට තිබුණේම නැද්ද? ඒ ප්‍රශ්නාර්ථය බරපතල විදිහට නැගුණා. මේ ජනතාවගේ දුක හඳුනන දේශපාලනයක් කරන්නම බැරිද? ඒයි බරපතල කාරණා නැගුණා. ඉදිරියේදී නිසි පිළිතුරු ලබා දෙන බවයි ඔවුන් සඳහන් කර සිටී. අපි කෙටි විරාමයක් අරන් ආපහු එන්න. ගණපති පැමිණි පසු ලියන්නේ දයාසිරි ලියනගේ. විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු දේශපාලඥයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට රජයේ ප්‍රබල දේශපාලඥයෙකු පොලිස් අපරාධ මූල්‍ය කොට්ටාශයට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ඇමති කූඩු කිරීම ජනපති පැමිණි පසු කියලායි වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරතුර මේ මැති ඇමතුරු ගැනම තමයි අද ආරම්භයේ ප්‍රවෘත්තීන් ටික ඔබට කියන්න හදන්නේ. ඒ අතරතුර හිටපු ඇමති කෙනෙක් තමන්ගේ හෝටලයක් අවන්හලක් කුලියට දීලා මාසයකට ගන්න කුලිය මුදල ඔබ දන්නවද? කුලිය පමණක් මේ ගන්න. හිටපු ඇමතිගේ අවන්හලේ මාසික කුලිය ලක්ෂ 7මාරයි. ලියන්නේ දයාසිරි ලියනගේ. ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කළ හිටපු ඇමතිවරයෙකු සහ සුපිරි මට්ටමේ හිටපු ඇමතිවරයෙකු සතු සුපිරි මට්ටමේ අවන්හලකින් මාසිකව ලක්ෂ 7මාර බැගින් වූ කුලියක් ලැබෙන බව වාර්තා වෙනවා. සෙල්ලම් කුලියක්ද ලැබෙන්න බලන්න හිටපු ඇමතිගේ අවන්හලේ මාසික කුලිය ලක්ෂ 7මාරයි කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. ලබන ආදායම් මේ ඒ වෙන වෙන කතන්දර වලට අමතරව එක අවන්හලකින් මාසයකට ගන්න ගාන දාලා තියෙන්නේ. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 3 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ අංජුල මහීක වාර්තා කරන්නේ. යාපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මූලික ප්‍රතිපත්ති අභිබවා යමින් ඇතැම් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ තීරණයට එරෙහිවීමත් හේතු කරගෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් ලබන සතියේ පක්ෂයේ ඉහළම පෙළේ කමිටු ආමුවට කැඳවනු ලැබ තිබෙනවා. ඔබට දැන් හිතා ගන්න පුළුවන් නම් තුනෙන් එකක් හෝ දෙකක් අඩුම තරමින් හිතා ගන්න පුළුවන්කම ලැබෙයි. යාපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මූලික ප්‍රතිපත්ති අභිමවා යමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ තීරණයට එරෙහිවීම ඒ වගේ හේතු කාරණා උඩ තමයි මේ අයට විනය පරීක්ෂණ පැවැත්වෙනවා කියලා කියන්නේ. අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ළඟ දැන් ඉන්නේ. දැන් ඉරිදා පත්තරවල දේශපාලන තීරයක් තියෙනවනේ අතුල් පිටුවල ලියනවා. අනේ අතුල් පිටුවල එන දේශපාලන තීරයට අදාළ කතා දෙකක් ප්‍රධාන ශීර්ෂ පාඨය කරලා තියෙනවා. ඒ දෙකට මැදුව එක වචනයක් දාලා තියෙනවා. මම ඒ වචනෙන් ප්‍රධාන ශීර්ෂ පාඨය ගන්නම්. කවුද? එමයි පත්තරේ වාර්තා කරන්නේ මෙහෙමයි ලියන්නේ ජනාධිපතිට අස්වීමේ ලියුම දීපු ඇමති කවුද? කැලණි ගඟේ මාළු ටැංකියක් හදපු බලවතා කවුද?
දේශපාලන තීරුව 10 සහ 11 පිටුවල. අර කවුද එතකොට දීලා තියෙන්නේ? ඒ අතරතුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තවත් වැඩක් ලැබෙන්නයි හදන්නේ. අද කාටුන් එකකුත් තිබුණා ජනතාවට ආපදා අයිබෝන් ඔබට සුබ උදෑසනක්. අද දවසේ අපි පත්තර විස්තරය ආරම්භ කරන්න තෝරාගන්නේ රටේ විවිධ ආපදා, කාලගුණයේ වෙනස් වීම සහ බදු බර පැටවීම එවැනි කාරණා ගණනාවක් තියෙද්දී ආණ්ඩුවේ පවතින ව්‍යාකූල තත්ත්වයක් ගැන. ඒ සම්බන්ධයෙන් නන් නොවේ. ඒ කුමක් සම්බන්ධයෙන්ද? කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අතර ගැටණිය. දැන් මේසා දේවල් ගැන අවධානය යොමු කරන්න තියෙද්දී ආණ්ඩුවේ කැබිනට් ඇමතුරු සහ රාජ්‍ය ඇමතුරු හැප්පිල්ලක් තමයි අවධානයට පාත්‍ර වෙන්නේ. අපි එතනින් අද පත්තරේ විස්තරය ආරම්භ කරමු. පත්තර දෙකක් ඒ සඳහා අපට ප්‍රධාන ශීර්ෂ පාඨ සපයා දෙනවා. දිවයින නිර්දා සංග්‍රහය මේ. රාජ්‍ය ඇමති පිරිසක් ඉල්ලා අස්වෙති. ප්‍රශ්නාර්ථයක් සමගින් ලියන්නේ පියසේන දිසානායක. නියමිත විෂය පතයන් මෙතෙක් බෙදා වෙන් නොකිරීම නිසා ඊට විරෝධය පළ කරමින් රාජ්‍ය ඇමතුරු පිරිසක් සිය දූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළා තිබෙනවා. පසුගිය කාලයේ පැවති ඇමති මණ්ඩල රැස්වීම් 6කදී ජනාධිපති සහ අගමැති මේ පිළිබඳ සාකච්ඡා කර කැබිනට් ඇමතුරුන්ට අයත් විෂය පතයන්ගෙන් කොටසක් රාජ්‍ය ඇමතුරුන්ටද ලබා දෙන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන්නද මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවට ඔවුන් චෝදනා කරනවා කියලායි කියන්නේ. මේ තත්ත්වය රාජ්‍ය ඇමති පිරිසක් ඉල්ලා අස්වෙන්න හදනවා Tamanට විෂය පතය හරියට වෙන් කරලා දෙන්නේ නැහැ, වැඩ පවරන්නේ නැහැ කියලා. ඕකම දේශීය පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවටත් අද දවසේ පත් කරලා තියෙනවා. රාජ්‍ය ඇමති පිරිසක් වලියකට සූදානම් දේශපාලන වාර්තාකරු ලියන්නේ. තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්ට කිසිදු අමාත්‍යාංශ විෂයක් වූ නිල වගකීමක් නොපවරන්නේ නම් Taman සිය දූරවලින් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍යවරුන් ගණනාවක් රජයට දැනුම් දී ඇතැයි දේශීය පත්තරයට වාර්තා වෙනවා. තත්ත්වය එතකොට මේක කියනවා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තියෙන්නේ එක් රාජ්‍ය අමාත්‍යවරයෙකු Tamanට විෂයක් නොපරන්නේ නම් තනුතුරින් ඉවත්වන බව Tamanට පැවසු බවයි. එම නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසියම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. රාජ්‍ය ඇමති පිරිසක් වලියකට සූදානම්. දැන් ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙන්නේ කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු විෂයපතයන් බෙදා ගැනීමද? ප්‍රශ්නාර්ථය ඉතිරි කරමු. ඊළඟට ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ මෙහෙම කතන්දරයක් ලියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ඇමති කූඩු කිරීම ජකිව්වට මේ තරම් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පානවා කියලා ඒ පිළිබඳව අනාවැකි පළ කරන්න පුළුවන්කම ලැබුණත් ඒ ප්‍රශ්නාර්ථයේ තියෙද්දි වෙන ජපානයේ අනාවැකි කියන්න යන්ත්‍ර දෙකක් දෙන්න හදනවා. මේ දෙකෙන්වත් අනාවැකි හරියට කියන්න පුළුවන් නම් කොච්චර වටීවිද? කාලගුණ අනාවැකි යන්ත්‍ර දෙකක් ජපානයෙන් තෑගි ඩයනා උද්‍යාංගනී ලියන්නේ. කාලගුණ අනාවැකි වඩා නිවැරදිව ප්‍රකාශ කළ හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් ජපානයෙන් මෙරටට ලැබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුරු ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළා තියෙනවා. ඒ අතර තමයි එවැනි රේඩාර් පද්ධතියක් පෞගිය කාලේ ලැබුණ එකට මොකද උනේ කොහෙද ස්ථාපිත කළේ කියලා සජිත් ප්‍රේමදාස අමාත්‍යරයා පෞගිය දවසක විමසීමට ලක් කළේ. ඒ අතරේ සත්හඬ ප්‍රධාන ශීර්ෂ පාඨය අපි මේ ආපදාව ඇති වුණු තැන සිටන් පත්තරේ විස්තරයෙන් වරින් වර ඇහුවා මීරිය බැද්දේ නායාමෙන් අපි පාඩම් ඉගෙන ගත්තද ජනතාවට මේ තරම් දුරට මේ ව්‍යසනයක් වෙනවා කියලා අනාවැකියක් කියන්න පුළුවන් වුණාද අනතුරු ඇඟවීමක් කරන්න පුළුවන් වුණාද කියලා බලන්න මේ දේවල් මතක් කරලා සත්හඬ ආද ප්‍රධාන ශීර්ෂය හෙන ගහන අපරාධයක් ඇමතිවරුනි වග කියන්න. එමයි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. මෙරට ආපදා කළමනාකරණ සඳහා දේශීය වහා විදේශීයව ලැබුණු රුපියල් බිලියන ගණනක් වන මුදල් සහ භාණ්ඩ එම ආයතන සමග සම්බන්ධ දේශපාලන බලධාරීන් සහ නිලධාරීන් ඉතා දූෂිත ලෙස පරිහරණය කර ඇති බවත් එම මධ්‍යස්ථානයේ නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවර ඇති වූ ගම් වතුර සහ නායෑම් වලින් සිදු වූ විනාශය නිසකවම වළක්වා ගත හැකිව තිබූ බවත් එම ආයතනයේම නිලධාරීන් පෙන්වා දෙනවලු. එතකොට ශීර්ෂ පාඨ කීපයක් පත්තරේ වාර්තා කරලා තිනු ඔන්න බලන්න පහලින් මම කියවන්නම්. ආපදාව වළක්වන්න තිබුණා පාදුක්ක චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ වයර් කෑලි විතරයි
චන්ද්‍රිකා තාක්ෂණයට වෙන් කළ මුදලින් පාලම් බෝක්කු හදලා කෝටි ගණන් සල්ලි නිලධාරීන් පිල්ලි ගහලා අවතන් කඳවුරු 100කට ලැබුණු උපකරණ අතුරුදන් කියලා පත්තරේ වාර්තා කරලා තියෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙන ආකාරය තමයි ඔබට තියෙන්නේ. බලන්න ප්‍රධාන ශීර්ෂ පාඨය ලියා තබා තිබෙන ආකාරය. එතකොට මේ තත්ත්වේ වාර්තා කරලා තියෙනවා සත්හඬ ප්‍රධාන ශීර්ෂයෙන්. අපි තවදුරටත් ඒ ගැන කතා කරමු. ඊට කලින් මේ ව්‍යසනය හමුවේ අන්ත අසරණ භාවයට පත් වුණු අය පිළිබඳ විවිධ වාර්තා නැගෙන්න දැන් පටන් ගන්නවා. ඒ අතරතුර තමයි අපි දැක්කේ කොළඹ අම්ම කෙනෙක් ඊටාම පුංචි අලුත උපන් දරුවෙකුත් තියාගෙන තවත් දරුවෝ 3 දෙනෙක් සමග ගහක් යට හිටපු හැටි. මෙන්න අනුවේදනීය කතාව. රංගු වතුර දාලා ඊට පස්සේ තමයි ළමයා මේ ටික කපලා මේ ආවිල්ලා ගනුණු ඉතියේ මේ පාරේ දවස් 15 වගේ මේ ඉන්නේ. පොත් නෑ මොකුත් නෑ රෙද්දිමුට මොකුත් නොකම පාර නොකම කියලා අතුරු දාලා. සේදවත්ත කළුපාල මසල කුලී නිවසක සිටි සිත්ති ෆාතිමා නම් මෙම කාන්තාව ජීවත් වූ නිවස ගංවතුරට හසුව. පත් බදු. එතකොට මැති ඇමතිවරුන්ට වරදාන වරප්‍රසාද සහන මේහන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තවත් වාහන බෝනස් එකක් දිලංක ගුණතිලක ලියන්නේ. තීරු බදු සහන සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍රයට අමතරව තවත් වාහනයක් කල්බදු ක්‍රම යටතේ ලබා දීමටත් මන්ත්‍රී ධූර කාලය අවසන් වන විට එම වාහනයේ ශ්‍රේය වටිනාකම පමණක් ගෙවා අයිතිය හිමි කර ගැනීමටත් හැකිවන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් වරප්‍රසාදයක් ලබා දීමට රාජ්‍ය සූදානම් වෙනවා කියලයි ඔන්න ලියලා තියෙන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය කෙනෙක් මිලදී ගත්තොත් වාහනයක් නහුතට මිල ගණන් ඉහළ ගියා කියලා ඊයේ ලංකාදීපේ වාර්තා කරලා තිබුණා. එකකින් දෙකකින්ද ලක්ෂ හිතා ගන්න බැරි ගානකින් තමයි ඉහළ ගියේ. එතකොට වාහන සීන ඈතින් ඈතට සමහරුන්ට ආත්ම ගණනකට ඈත් කරලා තියෙන වෙලාවක වාහනයක් ගැනීම මෙතන කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තවත් වාහන බෝනස් එකක් කියලා. ඔන්න තත්ත්වය. ඊළඟට දේශයේ ලියනවා රාජ්‍ය සේවකයන්ට වාහන වාසනා ව්‍යාපාරික වාර්තා කරු ලියන්නේ. රාජ්‍ය සේවකයන්ට සිය සේවා කාලය තුල තීරු බදු සහන යටතේ වාහන බලපත්‍ර දෙකක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීන්දුවක් අරගෙන තියෙනවා. පසුගිය මාස ගණනාවක් තිස්සේ වාර ගණන් සාකච්ඡා කොට මෙවර අමාත්‍ය මණ්ඩලය සිය අවසන් තීරණයට එළඹ තිබෙනවා. එතකොට මේ අනුමත වෙච්ච යෝජනාව අනුව රාජ්‍ය සේවකයන් වසර 6 සම්පූර්ණ කරනකොට එකකුත් වසර 12 සම්පූර්ණ කරාම දෙවෙනි බලපත්‍රයත් හිමි වෙනවා කියලා කියන කාරණයක් තමයි වාර්තා කරලා තියෙන්නේ. එතකොට වාහන වාසනා සමහරුන්ට. ඒ අතරේ පහුගිය දවසේ කතා වුණු දෙයක් අර අධ්‍යක්ෂ තනතුරු රජ්‍ය ආයතනවල ගන්න මැලිකමක් දක්වනවා කියලා නිලධාරීන් කතාවක් කියන්නේ. ඒ කතාවේ දිගුවක්ද මේ දේශීය වාර්තා කරන්නේ. මුදල් අමාත්‍යාංශ ලොක්කෝ සංස්ථා මණ්ඩල අත්හරිති. මොකද්ද මේ කතාව කියලා අපිට වැඩිදුර පොඩ්ඩක් බලන්න වෙනවා. මේට හේතු වී ඇත්තේ පසුගිය රජය යටතේ සංචාරක සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස නිල බලයෙන් කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලයම අත්අඩංගුවට ගැනීමේ අවදානමක් උද්ගත වීම නිසා බව කියවේ. අත්අඩංගුවට ගැනීමේ අවදානම උද්ගත වීම නිසා විවිධ කාරණා හමුවේ දැන් කියන්නේ මුදල් අමාත්‍යාංශ ලොක්කෝ සංස්ථා මණ්ඩල අත්හරිත කියලයි. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට පොඩ්ඩක් යන්න. මොනවටද දැන් මේ අය සූදානම් වෙන්නේ? ඩිලාන් පෙරේරා අමාත්‍යරයා පසුගිය මාධ්‍ය හමුවකදී වෙඩිමුරයක් එළියට දාපු ආකාරයක් දක්නට ලැබුණා. දෙකයි ඉන්නේ ඊළඟට යනවා ඊට පස්සේ අපි එකක් පටන් ගන්නවා. ඒ වගේනේ වෙඩිමුරේ දැම්මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු විශේෂ හමුවක. දේශීය පත්තරේ වාර්තා කළා තියෙන එහෙමයි වර්තමාන රජයේ ඇමතිකම් හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු 20කට ආසන්න පිරිසක් පසුගිය අඟහරුවාදා සවස අමාත්‍ය ජෝන් සිරිරත්න මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැනගන්නට තිබෙනවා. ඒදී වර්තමාන රජයේ ගමන් මඟ පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත් දීර්ඝ වශයෙන් කතා බහට ලක් වුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ඒ තත්ත්වයේ එහෙම වෙද්දී ඒකට අදාළවමද බලන්න සත්හඬ පත්තරේ මෙහෙම වාර්තාවක් අරගෙන එනවා. ප්‍රතිපත්තිමය එකගතාවයකට මහින්ද පිලෙන් මෛත්‍රී පිලට යෝජනාවක්. ඒ කතන්දරේ වාර්තා කරලා තියෙන්නේ කවුද?
සටහන අරගෙන එන්නේ සුභාෂ් ජයවර්ධන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ලෙස රට හමුවේ තැබිය යුතු යෝජනා මාලාවක් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දීලා තියෙනවා කියලා පත්තරේ වාර්තා කරන ආකාරය තමයි දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොන හරි තත්ත්වයන් වාර්තා වෙනවා. ඒ අතරතුර අපි දැන් ඔබත් එක්ක යන්න සූදානම් ඉරිදා ලංකාදීපයට. මන්ත්‍රීන් ගානකගෙන් කෝටි 1.5ක පොල්ලක් දයාශීලී ලියනගේ ලියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකට සපයා ඇති ඖෂධ වෙනුවෙන් ඔසුසලට රුපියල් 1,75,00,000ක මුදලක් මේ දක්වා ගෙවා නැතයි පත්තරේ වාර්තා කරන ආකාරය අපිට දකින්නට පුළුවන්. මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන් වෛද්‍යවරුන් චැනල් කිරීමේදී ලබා දෙන ඖෂධ වර්ග පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ඔසුසලට මෙම මුදල් ගෙවීමට සිදුව තිබෙනවා. මන්ත්‍රීන් ගානකගෙන් කෝටි 1.5ක පොල්ලක් මැති ඇමතුරුන්ගේ කතා කීයක් නම් මේ වන විට ආදයට පමණක් පත්තරේ විස්තරයෙන් ඔබට කිව්වද? ඒ අතරතුරේදී ජනතාවට බලපාන ප්‍රශ්න ගැන ඒකාබද්ධයෙන් පත්‍රිකාවක් සටහන දයාශීලී ලියනගේ. මේ රජයේ ගනු ලබන ක්‍රියාමාර්ග නිසා රටේ ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳ පත්‍රිකා රට පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. පත්‍රිකා බෙදන්න දැන් ඒකාබද්ධ විපක්ෂය ලෑස්ති වෙලා ඉන්නේ. අපි යමු මේ වෙනස් වුණු කාලගුණයේ පැත්තට මොහොතකට. මොනවද කොහමද ඇති වුණු ක්‍රියාකාරකම් කියලා බලන්න. අනවසර ඉදිකිරීම් පහත් බිම් ගොඩ කිරීම නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිගෙන් පොලිස්පතිට නියෝග සටහන දයාශීලී ලියනගේ. අනවසර ඉදිකිරීම හා පහත් බිම් ගොඩ කිරීම පිළිබඳව වහාම රටේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයා ඇතුළු රජයේ නිලධාරීන්ට තරයේ උපදෙස් ලබා දී තිබෙනවා. අවදානම කල්තියා දැනගත්තාද ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතකොට වැස්ස මේ විදිහට ඇද වැටෙනවා කියලා